හෙල්ලෝ ඇනිමේ ලවර්ස් සුපුරුදු විදියට ඔයාලත් එකතු වෙලා ඉන්නේ ඇනිමේෂන් YouTube channel එකෙන් කියන Naruto series එකත් එක්ක. කලින් වීඩියෝ වලින් ඔයාලා දැක්කා මේ Chunin exam එකේ දෙවෙනි exam එකට පස්සේ තවත් exam එකක් තිබ්බා. ඒ exam එකේ fights 9ක්ම ඔයාලා කලින් වීඩියෝ වලින් දැක්කා. අද වීඩියෝ එක පටන් ගනිද්දි තියෙන්නේ ඒකේ 10 වෙනි සහ අන්තිම fight එක. ඒ වගේම මේ exam එකෙන් පස්සේ මොනවා වෙයිද? ඒ වගේම නරුටෝගේ ජීවිතයෙන් වෙනස් කරන හමුවීමකුත් අද වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මේ නරුටෝ සීරීස් එකේ 51 වෙනි එපිසෝඩ් එකේ ඉඳන් 53 වෙනි එපිසෝඩ් එක වෙනකන්. අද පටන් ගන්නෙත් 50 වෙනි එපිසෝඩ් එක ඉවරුන තැනින්මයි. ඔයාලා ලෑස්ති නම් දැන් 10 වෙනි සටන පටන් ගන්න. එක්සැමිනා කියනවා. "කමෝන් චෝජි, ඔයාට එක් කරන්න පුළුවන් තඩියෝ" කියලා ඊනෝ කෑ ගහලා කියනවා. ඔන්ඩීලාට චෝජි තරහෙන් කියනවා. "හරි, මම මේ සටන තප්පර දෙකකින් ඉවරයක් කරලා දානවා. මං ඊළඟට ඔයාගෙන බලා ගන්නම් ඊනෝ." එතකොට මේ මූණ වහන් ඉන්න සවුන්ඩ් නින්ජා කියනවා. "හරි තඩියෝ, ඔයාට මේක ඉක්මනට ඉවර වෙන්න ඕන නම් මම ඉක්මනට දිනන්නම්." ඊළඟට චෝජි හිතනවා මම මෙයාගේ ටෙක්නික්ස් ඔක්කොම දන්නවා. එයාගේ අර අතේ තියෙන ගැජට් එකෙන් සවුන්ඩ් වේව්ස් එනවා. මට ඒව ඇහෙන්න විදියක් නැත්තම් එයාට මට ඇටැක් කරන්න විදියකුත් නැහැ. ඊළඟට චෝජි නින්ජා ආර්ට් එක්ස්පැන්ෂන් ජුට්සු කියලා බෝලයක් වගේ වෙනවා. ඊළඟට චෝජි එයාගේ අතුයි කකුලුයි ඔළුවයි ඒ බෝලේ අස්සේ හංග ගන්නවා. මේ විදියට ඉදියම එයාගේ සවුන්ඩ් වේව්ස් මට ඇහෙන්නේ නැහැ. එතකොට එයාට මට ඇටැක් කරන්න විදියක් නැහැ. හියුමන් බෝල්ඩර් ජුට්සු කියලා චෝජි කැරගෙන ගමන් යනවා සවුන්ඩ් නින්ජාගේ පැත්තට ඇටැක් කරන්න. ඒ සවුන්ඩ් නින්ජාට ඇටැක් කරන්න ආපු චෝජි ඒ සවුන්ඩ් නින්ජාගේ පිටිපස්සේ තියෙන බිත්තියේ ගිහිල්ලා හිටිනවා. දැන් තමුන් ඉවරයි කියලා ඒ සවුන්ඩ් නින්ජා ඇවිල්ලා චෝජිගේ ඇඟට අත තියනවා. ඕකෙන් තේරුමක් නැහැ. මගේ කන් දෙකට ඔයාගේ සවුන්ඩ් වේව්ස් ඇහෙන්නේ නැහැ. චෝජි කියනවා. "නෑ, තමුන් වැරදි" කියලා ඒ සවුන්ඩ් නින්ජා එයාගේ ගැජට් එකට පොඩි තට්ටුවක් දානවා. එතකොට චෝජි හයියෙන් කෑ ගහන්න ගන්නවා. ඊළඟ තප්පරේ බලද්දි චෝජිට කැරකිල්ල හැදිලා චෝජි ඉන්නවා බිම. අපේ ඇඟ හැදිලා තියෙන්නේ 70%ක් ජලයෙන්. ජලය හරහා සවුන්ඩ් වේව්ස් ගමන් කරනවා. මගේ ඇටැක්ස් ගත්තම ඔයාගේ සම්පූර්ණ ඇඟම තනි ලොකු කණක්. මේ සටන ජයග්‍රහණය කරන්නේ ඩෝසු කිනුටා එක්සැමිනා කියනවා. ඊළඟට මෙඩිකල් නින්ජා කියයි චෝජි ළඟට ගිහිල්ලා අහනවා. "ඒයි, ඔයා හොදින්ද? මට චිකන් කන්න ඕනේ. මට චිකන් කන්න ඕනේ." චෝජි කියනවා. "හා, මේ ඉන්නේ චෝජි. හැම තිස්සෙම එයාගේ බඩ ගැන හිතන්නේ." සිකමාරු කියනවා. "එයා පෙරදුනත් අපිට අඩුම කරන්න පුළුවන් දේ තමයි එයාට බාබකියු කන්න එක්කන් යන එක." අසුම සෙන්සේ කියනවා. ඒ සටනත් සමග තුන්වෙනි එක්සෑම් එකට කලින් පැවති එක්සෑම් එක දැන් ඉවරයි. එක්සැමිනා කියනවා. ඔන්න එතනින් කට් කරලා පෙන්නනවා මේ සටන් ඔක්කොම දිනපු කට්ටියයි හෝකාගේ එක්සැමිනයි සෙන්සලා කට්ටියයි ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ. මෙතන එක්කෙනෙක් අඩුයි. ඒත් තුන්වෙනි එක්සෑම් එකට සුදුසුකම් ලැබපු ඔයාලා හැමෝටම මගේ සුබ පැතුම්. එක්සැමිනා කියනවා. ඊළඟට සකුරා කකාසිගෙන් අහනවා. "සෙන්සේ, මට ඔයාගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා." "සස්කේ ගැනද?" "සමා වෙන්න. මං ඒක ගැන වැඩි විස්තර දන්නේ නැහැ. මේ වෙලාවේදී මෙතන නැති සස්කෙත් ඇතුළුව මෙතන ලීෆ් විලේජ් එකේ ගෙනින්ලා 5 දෙනෙකුත්, සෑන්ඩ් විලේජ් එකේ ගෙනින්ලා 3 දෙනෙකුත්, සවුන්ඩ් විලේජ් එකේ ගෙනින්ලා එක්කෙනෙකුත් ඉන්නවා." හෝකාගේ හිතනවා. "හරි එහෙනම් මං ඔයාලට දැන් තුන්වෙනි සහ අවසන් එක්සෑම් එක ගැන තොරතුරු දෙන්නම්." හෝකාගේ කියනවා. එතනින් කට් කරලා පෙන්නනවා අපිට ඔරෝචිමාරුවයි කබුටෝවයි. තුන්වෙනි එක්සෑම් එකට කලින් එක්සෑම් එක දැන් ඉවරයි. එයාලා දැන් තුන්වෙනි එක්සෑම් එකට සූදානම් වෙනවා. කබුටෝ කියනවා. "මේ ලීෆ් විලේජ් එක දැන් සාමෙන් ගොඩ කාලයක් හිටියා. එයාලා දැන් සාමෙන් නිදියා ගොඩක් කල් වැඩි." ඔරෝචිමාරු කියනවා. "එහෙනම් මම ඒක කරන්නද?" කබුටෝ අහනවා. "අනේ මන්දා. හෝකාගේ වගේ වයසක මිනිස්සෙක්ව මරණ එක ඒ හැටි විනෝදාත්මක වැඩකුත් නෙමෙයි." ඔරෝචිමාරු කියනවා. "මට පේන්නේ ඔයා මාව තාමත් සම්පූර්ණයෙන් විශ්වාස කරන්නේ නෑ නේද?" කබුටෝ අහනවා. "ඒකත් එහෙමද? ඔයා එහෙම හිතනවා නම් මං ඔයාට සස්කේ ගැන බලා ගන්න දෙන්නම්."
මම යාට දුන්න කර්ස් මාක් එක කකාෂි සීල් කරලායි තියෙන්නේ. කොහොම වුණත් ඒකෙන් නම් මට වැඩක් නැහැ. එයාගේ හදවතේ තාමත් අඳුරක් ඉතුරු වෙලා තියෙනවා. අන්න ඒකයි ඔයා එයාව ඒකට පොළඹවන්න ඕනේ. ඔරොච්චිමාරු කියනවා. ඔයා මේක ගැන ගොඩක් වද වෙනව නේද ඔරොච්චිමාරු? කබුටෝ අහනවා. ඔව් මොකද ඒකට ලොකු බාධාවක් තියෙනවා. ඔරොච්චිමාරු කියනවා. ඒ බාධාව නරුටෝ උසුමාකිද? කබුටෝ අහනවා. ඔයා ගොඩක් තියුණු විනේද කබුටෝ? සස්කෙගේ හිතේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ පලිගැනීම. එයාගේ අයියා ඉටාචි එයාගේ පවුලට කරපු දෙයට. එයා ඒ අරමුණ ඉෂ්ට වෙනකම්ම නවත්තන්නේ නැහැ. මම යත් එක්ක සටන් කරද්දී එයා දැනන් හිටියා එයාට මාත් එක්ක සටන් කරලා දිනන්න බෑ කියලා. ඒත් එයා මැරෙන්න වුණත් මාත් එක්ක සටනට ආවා. ඔයා කියන තොරතුරු වල හැටියට ඒ නයින් ටේල්ස් ෆොක්ස් පොඩි එකා සස්කෙගේ ඔළුවයි හදවතයි වෙනස් කරලා තියෙන්නේ. අපි කරන්න ඕන දේ තමා සස්කෙව ඒ කොල්ලගෙන් පුළුවන් තරම් ඈතකට ගෙනියන එක. මොකද එතකොට එයාව හැමදාටම මගේ කරගන්න ගොඩක් ලේසි. ඔරොච්චිමාරු කියනවා. හරි එහෙනම් කියලා කබුටෝ මෙතනින් යන්න හදද්දි කබුටෝ ඔහොම ඉන්න. ඔයාට මාව නවත්තන්න ඕන නම් ඔයාට කරන්න තියෙන එකම දේ සස්කෙව දැම්ම මරණ එක. ඔයාට මාව මරන්න හිතන්නවත් බෑ. තමුන්ට ඒක කරන්න ආත්ම ශක්තිය තිබ්බත් තමුන් කකාෂි තරම්වත් ශක්තිමත් කෙනෙක් නෙමේ. ඔරොච්චිමාරු කියනවා. කබුටෝ මේක බය වෙලා අහගෙන ඉන්නේ. ඊළඟට ඔරොච්චිමාරු hina වෙලා කියනවා. මම විහිළුවක් කරේ. ඔයා බය වුණාද? දැන් යන්න. අමතක කරන්න එපා. මං ඔයා විශ්වාස කරනවා. ඊළඟට කබුටොත් මෙතනින් යනවා. එතනින් කට් කරලා ආයෙමත් මේ එක්සෑම් එක ඉවර වෙච්ච තැන පෙන්නනවා. අවසාන එක්සෑම් එකේදී ඔයාලා හැම කෙනෙක්ම ඔයාලගේ සටන් කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කරන්න ඕනේ. අවසාන එක්සෑම් එක අද ඉඳන් හරියටම මාසයකින් පවත්වනවා. ඔහොම ඉන්න. එතකොට අපි ඒක දැන් මෙතනදි කරන්නේ නැද්ද? නරුටෝ අහනවා. එහෙම කරන්නේ ඔයාලට මේකට ලෑස්ති වෙන්න කාලයක් දෙන්න. ඒ වගේම අපිට අනිත් රාජ්‍යන් වල ආරාධිත මුත්තන්ට පණිවිඩ යවන්නත් කාලයක් ගත වෙනවා. අනිවාර්යෙන්ම ඔයාලට මේකට ලෑස්ති වෙන්න ලොකු කාලයක් ගත වෙනවා. මේ තුන්වෙනි එක්සෑම් එකේ අරමුණ ඔයාලා හැකියාවන් නොදන්න නින්ජා කෙනෙක් එක්ක සටන් කරවන එක. ඒ වුණාට ඒක නෙමෙයි දැන් ප්‍රශ්නය. මේ තුන්වෙනි එක්සෑම් එකට කලින් එක්සෑම් එකේ හින්දා ඔයාලා හැම කෙනෙක්ම එකිනෙකාගේ හැකියාවන් දැක්කා. ඒ නිසා මේක සාධාරණීකරණය කරන්න අපි ඔයාලට මාසයක් දෙනවා. ඒ මාසය ඇතුළත ඔයාලගේ ශක්තියත් උපරිම වැඩි කරගෙන අලුත් හැකියාවන් කිහිපයකුත් ඉගෙන ගන්න. ඒ වගේම හොඳ විවේකයක් ගන්නත් මතක තියාගන්න. හෝකාගේ කියනවා. මේක නිකම්ම නිකන් නිවාඩුවක් නෙමේ. මට මේ නිවාඩුව ඇතුළත ගොඩක් අමාරුවෙන් ට්‍රේන් වෙන්න වෙනවා. නරුටෝ හිතනවා. ඔන්න එතනින් කට් කරලා පෙන්නනවා හොස්පිටල් එකක් ඇතුලේ. මේ තියෙන්නේ ඒ හොස්පිටල් එකේ සස්කේ ඉන්න කාමරේ. අපිට පෙන්නනවා කබුටෝ මෙතන ආරක්ෂාවට දාලා ඉදපු අන්බු බ්ලැක් කොප්ස් ඒ කට්ටියක්වත් මරලා දාලා සස්කේ ඉන්න කාමරේ ඇතුළට එනවා. එතකොට අපිට පෙන්නනවා ඔරොචිමාරුත් ඈත ඉඳන් මේක බලන් ඉන්නේ. කබුටෝ ඔයා එහෙනම් ඇත්තටම සස්කේව මරන්න නේද යන්නේ? ඔන්නීලාට කබුටෝ පිහියක් අරන් සස්කේගේ බෙල්ල ගාවට තියද්දිම එයා එකපාරට පිටිපස්සට එකෙන් ඇටැක් කරනවා. බලද්දි කකාෂි ඇවිල්ලා මෙතනට. ඔයා නම් නරකම නෑ කකාෂි. ඊළඟ පාර ගාට්ස් තියද්දී අඩුම 10 දෙනෙක්වත් තියන්න. කබුටෝ කියනවා. තමුන් සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ. කවුද තමුන්? තමුන්ට මොනවද සස්කේෙන් ඕනේ? තමුන් දෙන උත්තරය අනුව මං තමුන්ව ප්‍රශ්න කරන්න අරන් යනවද නැද්ද කියන එක තීරණය වෙයි. කකාෂි කියනවා. තමුන් තනියම? කබුටෝ අහනවා. ඇයි තමුන් මට අභියෝග කරනවද? තමුන්ගේ නම තමුන් කබුටෝ යකුෂි නේද? තමුණුත් ඔරොචිමාරුගේ වහලෙද්ද? කකාෂි අහනවා. ඔයාට ඕන උත්තර ඔක්කොම ඉක්මනටම හම්බෙයි මම මෙතන නැති වුණත්. ඒ හින්දා මං දැන් මෙතනින් ගියොත් හොඳයි නේද? කබුටෝ කියනවා. තමුන් පොඩි එකා මං තමුන්ට කියලා දෙන්නම් වැඩිහිටියොත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා. එහෙම කියලා කකාෂි කූණයි නයිෆ් එකක් එළියට ගන්නවා. අනේ ඇත්තද? මෙතන වෙන හැමදේම මගේ වාසියට තියෙන්නේ කියලා කබුටෝ කූණයි නයිෆ් එක සස්කේගේ බෙල්ලට තියනවා. ඔන්න දැන් ඊළඟට මේ දෙන්න මූණට මූණ බලාගෙන ඉන්නේ. කබුටෝගේ අත පොඩ්ඩක් හෙල්ලුණ ගමන් කකාෂි පටගාලා බැනලා කබුටෝගේ අතේ තියෙන කූණයි නයිෆ් එක විසික් කරලා දාලා එයාව බිමට දාලා අල්ල ගන්නවා. ඔන්න එතකොට මෙතන බිම ඉන්න අන්බු බ්ලැක් කොප්ස් කෙනෙක් දුවන්න ගන්නවා. මං හිතුවා
කියලා බලද්දී කකාසිගේ ෂැඩෝ ක්ලෝන් එකක් ඉන්නවා දොර ගාව. එතකොට මේ අන්බු බ්ලැක් ඔප්ස් එකේ එක්කෙනාට දුවා ගන්න බැරි වෙනවා. මේ ඇත්තටම ඉන්න අන්බු බ්ලැක් ඔප්ස් එකේ එක්කෙනෙක් නෙමෙයි. ඒ ඉන්නේ කබුටෝ. දැන් කකාසි යාගේ ෂැඩෝ ක්ලෝන් එකයි මේ අන්බු බ්ලැක් ඔප්ස් එක විදියට ඉන්න කබුටෝ වට කරගනිද්දි මෙතන බිම ඉන්න තව අන්බු බ්ලැක් ඔප්ස් කෙනෙක් මෙතන ජනේලේ කඩාගෙන එළියට පයින්නවා. එහෙම පහළට පයින්න ගමන් එයා යාගේ මාස්ක් එක ගැලවුවම කකාසි දකිනවා. එතන ඉන්නෙත් කබුටෝ. එතකොට කකාසි අර කබුටෝ වගේ පෙනුම තියෙන කෙනාගේ බොඩි එක ගාවට ගිහිල්ලා තියෙනවා. මං හිතුවා හරියටම හරි. බොඩි සෝල් ජුට්සු එක. එයා යාගේ හද ගැස්ම පව නවත්ත ගත්තා මෙතනින් පැනලා බේරෙන්න. මෙඩිකල් නින්ජා කෙනෙක් හැටියට එයා නරකම නෑ. මේ වගේ දක්ෂ කෙනෙක් කොරෝචි මාරු ගාව ඉන්නවා කියන්නේ මේක නම් ගොඩක් නරකයි. කකාසි හිතනවා. එතනින් කට් කරලා ආයෙමත් අර ඉවරුණ එක්සෑම් එක තියෙන තැන පෙන්නනවා. මේක ඉවර කරන්න කලින් ඔයාලට තවත් වැඩක් කරන්න තියෙනවා. අංකු මේ අරගෙන එන බොක්ස් එකෙන් ඔයාලා හැමෝම එක්කෙනා එක කොලේ ගානේ ගන්න. හෝකාගේ කියනවා. ඔන්න ඊළඟට හැමෝම මෙතනින් කොලේ ගානේ ගන්නවා. දැන් ඔයාලා හැමෝටම කොළ හම්බුන හින්දා ඔයාලා හැමෝටම හම්බුන අංකේ කියාගෙන යන්න. ඉබීකි කියනවා. මූණවහන් ඉන්න සවුන්ඩ් නින්ජාට හම්බෙලා තියෙන 8 වෙනි නම්බර් එක. නරුටෝට හම්බෙලා තියෙන්නේ 1 වෙනි නම්බර් එක. ටෙමාරිට හම්බෙලා තියෙන්නේ 7 වෙනි නම්බර් එක. කොංකුරෝට හම්බෙලා තියෙන්නේ 5 වෙනි නම්බර් එක. ගාරට හම්බෙලා තියෙන්නේ 3 වෙනි නම්බර් එක. සිකමාරුට හම්බෙලා තියෙන්නේ 9 වෙනි නම්බර් එක. නෙජීට හම්බෙලා තියෙන්නේ 2 වෙනි නම්බර් එක. ෂීනෝට හම්බෙලා තියෙන්නේ 6 වෙනි නම්බර් එක. ඒ කියන්නේ සස්කේ 4 වෙනි නම්බර් එක. ඉබීකි කියනවා. හරි එහෙනම් මම දැන් ඔයාලට මේ ෆයිනල් එක්සෑම් එක වැඩ කරන විදිය කියලා දෙන්නම්. ඉබීකි ඕක මෙයාලට පෙන්නන්න. හෝකාගේ කියනවා. ඔන්න එතකොට අපිට පෙන්නනවා මෙයාලට දුන්න අංක අනුව මෙයාලා දෙන්න ගානේ මෙයාලව සටන් වලට දාලා තියෙනවා. මුලින්ම තියෙන අංක දෙකේ ඉන්නේ නරුටෝයි නෙජි. ඒ කියන්නේ ඒ දෙන්නට සටන් කරන්න යනවා. ඊළඟට තියෙන අංක 3යි අංක 4යි අංක 3 ගාරා අංක 4 සස්කේ. ඒ කියන්නේ ගාරටයි සස්කේටයි ෆයිට් කරන්න වෙනවා. ඊළඟට අංක 5යි 6යි සීනෝයි කොංකුරෝයි. ඊට පස්සේ අංක 8නුයි අංක 9නුයි දිනලෙන කෙනා තමා අංක 7 වෙනි එකේ ඉන්න එක්කෙනත් එක්ක ෆයිට් කරන්නේ. අංක 7 ඉන්නේ අර මූණ වහන් ඉන්න සවුන්ඩ් නින්ජා. අංක 8යි 9යි ඉන්නේ ටෙමාරි ශිකමාරුයි. ඊළඟට ශිකමාරු අත උස්සලා අහනවා මට ප්‍රශ්නයක් තියෙනවා. මේ එක්සෑම් එක ටූර්නමන්ට් එකක් විදියට නම් තියන්නේ. ඒ කියන්නේ අපි අතරින් එක ජයග්‍රාහකයා ඉන්න කියන එකද? ඒ කියන්නේ අපි කට්ටියකින් එක්කෙනෙක්ට විතරක් චූනින් කෙනෙක් වෙන්න පුළුවන් කියන එකද? මේ එක්සෑම් එකේ ජජස්ලා විදියට එක එක ජාතීන්ගෙන් ආරාධිත අමුත්තෝ කීප දෙනෙක් මෙනවා. එයාලයි තීරණය කරන්නේ ඔයාලා චූනින් කෙනෙක් වෙනවද නැද්ද කියන එක. ඔයාලා මේ සටන පරාද වුණත් ඔයාලට චූනින් කෙනෙක් වෙන්න අවස්ථාව තියෙනවා. මෙතන ඉන්න කට්ටියකින් හැමෝම චූනින්ලා වෙන්නත් පුළුවන්. ඒ වගේම මෙතන ඉන්න කට්ටියකින් හැමෝම චූනින්ලා නොවි ඉන්නත් පුළුවන්. ඒ නිසා ඔයාලට කරන්න තියෙන්නේ ඒ ජජස්ලා ඉස්සරහා ඔයාලගේ තියෙන උප්පරිම දක්ෂතාවයන් පෙන්වන එක. දැන් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණාද ශිකමාරු? හෝකාගේ අහනවා. මට කකාසි සෙන්සගෙන් මේකට උදව් ගන්න වෙනවා. නරුටෝ හිතනවා. ඔන්න දැන් නරුටෝ හොස්පිටල් එකට ඇවිල්ලා සස්කේ කොහෙද කියලා කෑ ගහන ගමන් ඉන්නේ. එතකොට කකාසි සෙන්සි නරුටෝ ළඟට ඇවිල්ලා කියනවා නරුටෝ මේක හොස්පිටල් එකක්. කෑ ගහන්න එපා. කකාසි සෙන්සි මං ඔයාවමයි හෙව්වේ. මට ඔයාගෙන් උදව්වක් ඕනේ. නරුටෝ කියනවා. ඔහොම ඉන්න. මං දන්න ඔය අහන්න යන දේ. ඒ හින්දා මං කලින් ඉඳන්ම ඔයාට ට්‍රේන් වෙන්න කෙනෙක්ව හොයලායි තිබ්බේ. කකාසි සෙන්සි කියනවා. මොකක්? ඇයි ඔයාට මාව ට්‍රේන් කරන්න බැරි සෙන්සි? නරුටෝ අහනවා. මට කරන්න වෙන වැඩ වගේක් තියෙනවා. මට ඔයත් එක්ක වැඩ කරන්න වෙලාවක් නැහැ නරුටෝ. කකාසි සෙන්සි කියනවා. තමුන් සස්කේව ට්‍රේන් කරන්න නේද යන්නේ කකාසි සෙන්සි? නරුටෝ අහනවා. දැන් වැරදි කියන්න එපා. අහන්න. මං ඔයාට මටත් වඩා හොඳ සෙන්ස කෙනෙක් හොයලා තියෙන්නේ. කකාසි සෙන්සි කියනවා. ඉතින් ඒ කවුද කියලා නරුටෝ අහද්දී ඒ මම කියාගෙන නරුටෝගේ පිටිපස්සෙන් කවුරු හරි එනවා. ඒ ආපු කෙනා දැක්කම නරුටෝ කෑ ගහනවා. තමුන් පර්වර්ට්. ඔන්න එතකොට බලද්දි එතන ඉන්නේ කොනහමුරුලගේ සෙන්සේ. ඉබීසු සෙන්සේ මොකක් කිව්වා? කකාසි සෙන්සි ඔයා විහිළු කරනවද? ඉන්න ඔක්කොම කට්ටියකින් ඔයා මෙයාව තෝරගත්තේ මාව ට්‍රේන් කරන්න. මොන විහිළුවක්ද? මේ යකා මටත් වඩා දුර්වලයි. නරුටෝ කියනවා. ඇයි ඔයා එහෙම කියන්නේ? කකාසි සෙන්සි අහනවා. මම සීරියස් කියන්නේ. මගේ සෙක්සි ජුත්සු එක දැකලා මෙයා එකපාරක් හොම්බෙන් ගියේ. නරුටෝ කියනවා. ඔයාලට මේ සීන් එක මතක නැත්තම්
මගේ channel එකේ තියෙන Naruto දෙවෙනි එපිසෝඩ් එක ඒක බලන්න. නෑ මේක නම් ආයිමත් එපා කියලා ඉබීසු සෙන්සේ පට ගාලා ගිහිල්ලා නරුටෝගේ කට වහ ගන්නවා. සෙක්සි ජුත්සු කකායි සෙන්සේ අහනවා. නෑ මොකුත් නෑ. ඒක අපි දෙන්නගේ පොඩි විහිළුවක්. ඉබීසු සෙන්සේ කියනවා. තමුන් ඔය කට පොඩ්ඩක් වහගෙන හිටියොත් මං තමුන්ට ඕනම දෙයක් කරන් දෙන්නම්. බාබකියු රාමෙන් ඕනම දෙයක්. ඉබීසු හොරෙන් නරුටෝට කියනවා. මං හිතුවේ නෑ ඔය දෙන්න දැන්ටමත් අඳුරනවත් ඇති කියලා. කකායි සෙන්සේ කියනවා. ආහා ඔව් අපි දෙන්න ටිකක් ඉස්තරි දැන් අඳුරනවා. ඉබීසු සෙන්සේ කියනවා. මට තාමත් හිතාගන්න බෑ ඇයි මෙයාම කියලා. නරුටෝ කියනවා. අහන්න කකාෂි මගින් තමුන්ව ට්‍රේන් කරන්න කියලා ඉල්ලුවේ නැත්තම් මං තමුන්ව කොහොමටවත් ට්‍රේන් කරන්නේ නෑ. ඉබීසු කියනවා. ඉතින් එපා. නරුටෝ කියනවා. ඒයි ඔය දෙන්න පොඩ්ඩ සංසුන් වෙන්න. අහන්න නරුටෝ. ඉබීසු සෙන්සේ කියන්නේ ප්‍රයිවට් උගන්නන කෙනෙක්. එයා ස්පෙෂල් ජොනීන් කෙනෙක්. එයා උගන්නන්නේ වැදගත්ම කට්ටියට විතරයි. ඇත්තම කිව්වොත් එයා මටත් වඩා සුපිරි ටීචර් කෙනෙක්. අපේ ටීම් 7A කට්ටියගෙන් ඔයාගේ තමයි මූලික දැනුම අඩුම. ඒ නිසා මේ ට්‍රේනින් එකෙන් ඒක ගැන ફોකස් කරන්න. කකායි සෙන්සේ කියනවා. මොකක්? ඔයා කියන්නේ මම සස්කේ සකුරටයි වඩා අන්තයි කියලාද? නරුටෝ අහනවා. නරුටෝ ඔයා අලුතෙන් ජුත්සු කීයක් ඉගෙන ගත්තත් ඔයාගේ මූලික අත්තිවාරම හරියට නැතුව ඒ කිසි එකකින් වැඩක් නැහැ. ඔයාට ඇත්තටම ශක්තිමත් වෙන්න ඕන නම් නිශ්ශබ්ද වෙලා අහගෙන ඉන්න. හරි එහෙනම් ඉබීසු සෙන්සේ. මං නරුටෝව ඔයාට බාර දෙනවා කියලා කකායි සෙන්සේ එතනින් හැරිලා යනවා. මම මගේ උපරිමය කරන්නම් ඉබීසු කියනවා. මං දන්නවා ඒක අමාරුයි කියලා. ඒත් මේක ඔයාගේ මොහොතට නරුටෝ. කකායි සෙන්සේ යන ගමන් හිතනවා. හරි එහෙනම් එන්න අපි පටන් ගමු නරුටෝ. ඉබීසු කියනවා. මේක කිසි තේරුමක් නැති වැඩක්. මේ මූලික අත්තිවාරමද මොකක්ද එක වැදගත් වෙන්න පුළුවන්. ඒත් එකෙන් වැඩක් නැහැ. මටත් වඩා දුර්වල ටීචර් කෙනෙක්ව මට හම්බුනාම. සමා වෙන්න. තමුන් කාටද ඔය දුර්වලයි කියන්නේ? ඉබීසු අහනවා. මගේ ඉස්සරහා කවුරු හිටන් ඉන්නවා කියලා තමුන් හිතන්නේ? නරුටෝ කියනවා. ඔයා තාමත් මේ කියන්නේ ඔයාගේ වැඩ කරන නැති ජුත්සුවෙක් ගැනද? ඒක මට එකපාරට සර්ප්‍රයිස් එකක් විදියට හම්බුනේ. මන්නම් කියන්නේ ඔයා ඒ වගේ ජුත්සුවකින් මගේ තරමමයින් හොඳ නැහැ. ඉබීසු කියනවා. ඔව් ඒ වුණාට ඔයා හොම්බෙන් ගිහිල්ලා බිම වැටුණානේ. නරුටෝ කියනවා. හරි එහෙනම් අපි මේක ටෙස්ට් එකක් කරමු. නරුටෝ දුවන්න. පුළුවන් තරම් දුරකට දුවන්න. ඔයාට මගෙන් බේරිලා යන්න පුළුවන් වුණොත් මං ඔයාගේ ටීචර් විදියට අයින් වෙනවා. ඒ වගේම කකාෂි බිසි වෙලා ඉන්න වැඩ ටික මම බාරගෙන ඔයාට කකාෂිව සෙන්සේ විදියට ආපහු දෙනවා. ඉබීසු කියනවා. මොකක්? ඔයා ඔය ඇත්තටමද කියන්නේ? නරුටෝ අහනවා. ඔව් මං වගේ ස්පෙෂල් ජොනීන් කෙනෙක් කවදාවත් බොරු කියන්නේ නැහැ. හැබැයි ඒක වෙන්නේ ඔයාට මගෙන් බේරිලා පැනලා යන්න පුළුවන් වුණොත් විතරයි. ඉබීසු කියනවා. මේක තමයි මගේ ජීවිතේට හම්බෙච්ච ලේසිම ඩීල් එක කියලා නරුටෝ හයියෙන් දුවන්න ගන්නවා. ඔන්න දැන් නරුටෝ හා මේක නම් හරිම ලේසි. බලන් ඉන්නවා තමුන්ට මම හොයාගන්න පුළුවන්ද කියලා. පර්වර්ට් මං තමුන්ට පෝස්ට් කාඩ් එකක් එවන්නම් කිය නරුටෝ ගෙවල් උඩින් පැන දුවගෙන යන ගමනුයි ඉන්නේ. ඊළඟට නරුටෝ දුවගෙන ඇවිල්ලා එක තැනක නැවතිලා කියනවා. මේ දුර ඇති වෙයි. දැන් නම් ඌට මම හොයාගන්න බෑ. එයාට දැන් තේරෙනවා ඇති එයා මොන වගේ නින්ජා කෙනෙක් එක්කද හැප්පෙන්නේ කියලා. ඇත්තට කියලා ඔන්න බලද්දි ඉබීසු සෙන්සේ ඉන්නව නරුටෝගේ පිටිපස්සේ. ඕකනම් ඔයාට කරන්න පුළුවන් උපරිමේ අපි දැම්ම නවත්තලා අපේ ට්‍රේනින් එකට දැම්ම ගියොත් හොඳයි. ඉබීසු කියනවා. නෑ තාම නෑ. මං තාම පටන් ගත්තා විතරයි කියලා නරුටෝ දුම් බෝම්බයක් ගහලා එතනින් අතුරුදහන් වෙනවා. ඔන්න ඊළාට එතනින් කට් කරලා වෙන්නනවා. ඉබිසු හොයාගන්නවා නරුටෝ මෙතන බැනර් එකක ඉන්න ගෑනු ළමෙක් වගේ ට්‍රාන්ස්ෆෝම් වෙලා ඉන්නවා. මේක දැකලා ඉබිසු කොට අරගෙන බලන් ඉන්නවා. නෑ මම මේකට ආයෙමත් අහුවෙන්න හොඳ නෑ. තමු මොකක් කරනවා කියලාද ඔය හිතන්නේ? නරුටෝ ඉබිසු අහනවා. ඔන්න එතකොට අපිට පෙන්නනවා එතන ඇත්තටම ඉඳලා තියෙන්නේ නරුටෝ. ඒක හොඳ අදහසක්. ඒ වුණාට මාව පරාද කරන්න තරම් නම් මදි. ඉබිසු කියනවා. ඒකත් එහෙමද? එහෙනම් මේක බලනවා කියලා නරුටෝ ෂැඩෝ ක්ලෝන් ජුත්සු එක් කරනවා. දැන් පුළුවන් නම් මාව අල්ල ගන්නවා කියලා නරුටෝගේ ෂැඩෝ ක්ලෝන් එක අතට යනවා. ආයිමත් පාරක් නරකම නෑ. ඒ වුණාට තමුන් විතරක් නෙමෙයි මෙතන ෂැඩෝ ක්ලෝන් ජුත්සු එක් කරන්න පුළුවන් එකම කෙනා. ඔන්න එතකොට එතනින් කට් කරලා පෙන්නනවා නරුටෝගේ ෂැඩෝ ක්ලෝන් ටික පස්සෙන් ඉබිසුගේ ෂැඩෝ ක්ලෝන් ටිකකුත් පන්නන් යනවා. ඊළඟට ඉබිසු නරුටෝගේ එක ක්ලෝන් එක ගානේ නරුටෝගේ ක්ලෝන්ස් ඔක්කොම අල්ල ගන්නවා.
ඔන්න එතකොට ඇත්ත නරුටෝ ඉන්නවා පාලමක් ගාව හති දාන ගමන්. එතකොට ඉබීසු මෙතනට ඇවිල්ලා කියනවා දැන්වත් ඔයාට ඇතිද? ඒකට බය වුණ නරුටෝ ඒ පාලමෙනුත් වැටෙනවා. තමුන්නම් තනිකරම වදයක්. ඇයි තමුන්ට බැරි මට තනියෙන් ඉන්න දීලා පැත්තකට යන්න? නරුටෝ අහනවා. ඇයි තමුන්ට අමතකුණාද මං තමුන් අල්ලගන්න පස්සෙන් එන්න කියලා? ඉබීසු කියනවා. ඉතින් නරුටෝ මං දැන් හිතනවා ඔයාට මගේ ශක්තිය ගැන අදහසක් ඇති කියලා. ඔයාට දැන් ඇතිනම් අපි දැන් ඔයාගේ ට්‍රේනින් එක පටන් ගමු. ඉබීසු කියනවා. නෑ මං තමුන්ව කොහොම හරි පරාද කරනවා. කකාෂි විතරයි මාව ට්‍රේන් කරන එකම කෙනා. එයා මාව ට්‍රේන් කරන්නේ නැත්තම් කවුරුත්ම මාව ට්‍රේන් කරන්නේ නෑ. ඔන්න ඊළඟට නරුටෝ උඩ පැනලා එනවා ඉබීසුට ඇටැක් කරන්න. නරුටෝ ඇටැක් කරද්දී බලද්දී එතන ඉඳලා තියෙන්නේ ඇත්ත ඉබීසු නෙමේ. එතන තියෙන්නේ ඉබීසුගේ ක්ලෝන් එකක්. එහෙම ඇටැක් කරන්න ආපු නරුටෝ පාලමෙන් අනිත් පැත්තට ගිහිල්ලා වැටෙනවා. ඊළඟට ඉබීසු ආයෙමත් ඇවිල්ලා කියනවා සමා වෙන්න නරුටෝ මේ සෙල්ලම දැන් ඉවරයි. ඔන්න එතනින් කට් කරලා පෙන්නනවා ඉබීසු පොරොන්දු වුණ විදියටම ඉබීසුන් නරුටෝ ඇවිල්ලා ඉන්නවා රාමෙන් කන්න. නරුටෝ ඔයාව අධ්‍යයනය කරාම මට තේරුණේ ඔයාගේ දුර්වලම තැන තමයි චක්‍ර කන්ට්‍රෝලින්. ඉබීසු කියනවා. මොකක්? චක්‍ර කන්ට්‍රෝල්? නරුටෝ අහනවා. ඔව්. ඔයාගේ ටීම් එකේ අනිත් දෙන්නත් එක්ක අපි එක සංසන්දනය කරලා බලමු. මුලින්ම සකුරා. අපි හිතමු එයා ෂැඩෝ ක්ලෝන් ජුත්සු එක් කරනවා කියලා. එයාගේ චක්‍ර කන්ට්‍රෝලින් හොඳටම තියෙන නිසා එයාට පුළුවන් කිසිම ශක්තියක් නාස්ති නොකර එයාට පුළුවන් උපරිම ෂැඩෝ ක්ලෝන්ස් ගානක් හදන්න. එතකොට සස්කේව ගත්තම සකුරාගේ තරම් සුපිරිම චක්‍ර කන්ට්‍රෝලින් එකක් සස්කේ නෑ. ඒ වුණාට එයාගේ චක්‍ර කන්ට්‍රෝලින් එකත් හොඳයි. එයාටත් සකුරා පාවිච්චි කරන චක්‍ර ප්‍රමාණයෙන් පාවිච්චි කරලා සකුරා වගේම ක්ලෝන්ස් ගානක් හදන්න පුළුවන්. ඒ වුණාට සස්කේට සකුරාට වඩා චක්‍ර පොඩ්ඩක් වැය වෙනවා. එතකොට ඔයා ගත්තම ඔයාට චක්‍ර කන්ට්‍රෝලින් ගැන කිසිම අදහසක් නැහැ. ඔයා සස්කේටයි සකුරාටයි වඩා ගොඩාක් චක්‍ර පාවිච්චි කරලා තමයි එක ක්ලෝන් එකක් හදන්නෙත්. ඔයා එක ක්ලෝන් එකක් හදන්න පාවිච්චි කරන චක්‍ර ටික පාවිච්චි කරලා සස්කේටයි සකුරාටයි පුළුවන් ක්ලෝන්ස් 10ක් හදන්න. දැන් ඔයාට තේරෙනවද මේ එක ජුත්සුයක් විතරක් ගත්තම ওই තුන් දෙනාගේ වෙනස? ඉබීසු අහනවා. ඇත්තට මම මෙච්චරටම වැඩ කරන්න නැති එකෙන් නම් මං කොහොම සමහරලාවට ඒ දෙන්නටත් වඩා සුපිරියට වැඩ කරන්නේ? නරුටෝ අහනවා. ඒ මොකද කිව්වොත් කිසිම මිනිස්සෙක් ගාව නැති තරම් චක්‍ර ප්‍රමාණයක් තමුන් ගාව තියෙනවා. ඉබීසු කියනවා. මම එයාට මෙච්චර දේවල් කිව්වට එයා කොහොමද හරියට චක්‍රයක් කන්ට්‍රෝල් කරන්නේ? එයාගේ ඇඟ ඇතුළේ 9 tails fox සීල් කරලා තියෙද්දි. ඉබීසු හිතනවා. අහන්න නරුටෝ ඔයා ගොඩක් ශක්තිමත්. ඒ වුණාට මට පුළුවන් ඔයාට ඊටත් වඩා ශක්තිමත් වෙන්න හැටි කියලා දෙන්න. ඉබීසු කියනවා. ඔයා ඔය ඇත්තටමද කියන්නේ? නරුටෝ අහනවා. ඔව් අනිවාර්යෙන්ම. ඔයා ලෑස්ති නම් අපි දැන් පටන් ගමු. ඉබීසු කියනවා. එතනින් කට් කරලා පෙන්නනවා මෙයාලා දැන් තැනකට ඇවිල්ලා ඉන්නේ. නරුටෝ අහනවා ඇයි ඔයා මාව මේ හොට් ස්ප්‍රින්ග්ස් තියෙන තැනකට එක්කන් ආවේ? නාන එකත් මගේ ට්‍රේනින් එකේ කොටසක්ද? මේ හොට් ස්ප්‍රින්ග්ස් කියන්නේ උණු දියවුල්පත්. ඔහොම කියව නරුටෝ ඉස්සරහටම යනවා. නරුටෝ තමුන් ඔය කොහෙද යන්නේ? ඔය ගෑනුවයි නාන තැන. මං තමුන්ට ඔය වගේ කැත දේවල් කරන්න දෙන්නේ නැහැ. ඉබීසු කියනවා. මොකක් කියනවා? මන් දන්න තරමින් මූ තමා මෙතන ඉන්න ලොකුම පර්වර්ට්. නරුටෝ හිතනවා. ඇයි ඔයා ඔය විදිහට මන් දිහා බලන් ඉන්නේ? ඉබීසු අහනවා. නෑ මොකොත් නෑ. ඉතින් ඇයි අපි මේ වගේ තැනකට ආවේ? ඔන්න එතකොට මෙයාලා එනවා තැනකට. මෙන්න මෙතන තමයි තැන. ඉබීසු කියනවා. නාන තටාකයක් මෙතන මොකද්ද කරන්න තියෙන්නේ මට? නරුටෝ අහනවා. මම ඔයාට කියලා දෙන්න හදන්නේ කොහොමද වතුර උඩ ඇවිදින්න කියලා. ඉබීසු කියනවා. ඔයා ඇත්තටම හිතනවද මට තමුන්ව විශ්වාස කරන්න පුළුවන් කියලා? තමුන්ට වතුර උඩ ඇවිදින්න පුළුවන් කියලා? නරුටෝ කියනවා. ඔව් මට අනිවාර්යෙන් පුළුවන්. කකාෂි මට කිව්ව විදියට ඔයා දැන්ටමත් දන්නවා අත් දෙක පාවිච්චි කරන්නේ නැතුව කොහොමද ගහක් නගින්න කියලා. මේකත් ඒක වගේම ගොඩක් සමාන එකක්. ඊට වඩා පොඩ්ඩක් විතරයි වෙනස්. මේ වතුර උඩ ඇවිදින එක ඔයාගේ චක්‍ර කන්ට්‍රෝලින් කරන්න හොඳම විදියක්. ඔයාට වතුර උඩ ඇවිදින්න නම් ඔයා වගේ චක්‍රයක වගේ කකුලට විතරක් ફોකස් කරලා මදි. ඒක වගේ බැලන්ස් එකටත් ફોකස් කරන්න ඕනේ. ඔයාට තේරුණාද? ඉබීසු අහනවා. අනේ මන්දා මට සතුටුයි මට තේරුණා නම්. නරුටෝ කියනවා. එහෙනම් ඒක ලේසි වෙයි මං ඔයාට මුලින්ම කරලා පෙන්නුවොත්. මුලින්ම ඔයාගේ චක්‍රයක ඔයා කකුලට ફોකස් කරන්න. ඊළඟට වතුරට අඩිය තිබ්බ ගමන් ඔයාගේ බැලන්ස් එකට ફોකස් කරන්න කියලා ඉබීසු ඔන්න වතුර උඩ ඇවිදින්න ගන්නවා. දැන් ඔයාට පේනවද? මෙහෙමයි ඒක කරන්නේ. ඉබීසු කියනවා. ඒක නම් සුපිරි. දැන් මන් try කරලා බලන්න කියලා නරුටෝ වතුරට කකුල තිබ්බ ගමන් එයා ජබස් ගාලා වතුරට වැටෙනවා.
නරුටෝ හයියෙන් කෑ ගහනවා. ආයේ වගේම මට කියන්න අමතකුණා මේක උණු වතුර නාන තටාකයක්. ඔයා ඔය විදියට දිගටම වැටුනොත් ඔයා බිත්තරයක් වගේ තැම්බෙයි. ඉබීසු කියනවා. ඊළඟට නරුටෝ උඩට ඇවිල්ලා මට මේක කරන්න පුළුවන් කියලා ආයෙමත් වතුරට කකුල තිබ්බ ගමන් එයා ආයෙමත් ජපස් ගාලා වතුරට වැටෙනවා. ඕම නරුටෝ කීප පාරක් උත්සාහ කරද්දී එයාට ලාවට මේක පුළුවන් වෙනවා. ඒත් එයාට හරියටම තාම මේක බෑ. එයා කිව්වා හරි. එයාට දැන්ටමත් ඒක පුළුවන්. මං හිතුවේ නෑ එයාට මේ වගේ දේවල් මෙච්චර ඉක්මනට කරන්න පුළුවන් වෙයි කියලා. පේන විදියට මං ඔයාගෙන හිතුවා වැරදි නරුටෝ. ඔයාගේ ඇඟ ඇතුලේ ඩීමන් ෆොක්ස් කෙනෙක්ට වඩා දෙයක් තියෙනවා. ඉබීසු සෙන්සේ හිතනවා. ඔන්න එතකොට ඉබීසු දකින්නවා මෙතන වයසක මිනිස්සෙක් පැත්තක ඉඳන් ගෑනුවයි නාන දිහා බලන් ඉන්නවා. ඒයි තමුන් මං කිසිම කෙනෙක්ට ඔය වගේ කැත වැඩ කරන්න දෙන්නේ නෑ කියලා ඉබීසු ඒ වයසක මිනිස්සගේ පැත්තට දුවගෙන යනවා. අපෝ මොන වදයක්ද කියලා ඒ වයසක මිනිස්සයා එකපාරට ගෙම්බෙක් මතු කරනවා. ඒ ගෙම්බා උගේ දිවෙන් ඉබීසුව උස්සලා පොලේ ගහනවා. මොකද්ද තමුන්ට තියෙන ප්‍රශ්නේ? තමුන්ට අපි ඔක්කොම අහු කරවන්න දෝනේ. තමුන් මෝඩයා. ඒ වයසක මිනිස්සයා කියනවා. එතකොට මෙයා දිහා බලන් ඉන්න නරුටෝ හිතනවා කවුද මෙයා? එයා මගේ ට්‍රේනර් එක පාරින් ඉවරයක් කරා. ඊටත් වඩා දේ තමා එයා නම් ඉබීසුටත් වඩා පර්වර්ට් කෙනෙක්. ඊළඟට නරුටෝ ඉබීසු ගාවට ගිහිල්ලා "ඒයි පර්වර්ට් තමුන්ට 100 දිනනවද?" එකම විදිය හොයාගන්න තියෙන්නේ. "Hidden leaf secret finger jutsu 1000 years of death." අප්පා මෙයාට නම් පොඩ්ඩක්වත් සිහිය නැහැ. ට්‍රේන කෙනෙක් කිව්වට මෙලෝ වැඩ කර නෑ මෙයා නම්. "ඒයි තමුන් ගෙවි මිනිහා තමුන් මොකද්ද ඒ කරේ? තමුන් කවුරු කියලාද හිතන්නේ?" නරුටෝ අහනවා. "මට සතුටුයි ඔයා ඒක අහපු එක ගැන. මම තමා මවුන්ට් මයබොකු එකේ ටොඩ් මවුන්ටන් සේජ්." ඒ වයසක මිනිස්සයා කියනවා. "මොකක්? ටොඩ් සේජ් කෙනෙක්?" නරුටෝ අහනවා. "හරියට හරි." ඒ වයසක මිනිස්සයා කියනවා. "එහෙනම් අහගන්න තමුන් පර්වි සේජ් තමුන් මේකට මොකද්ද කරන්නේ? මෙයා තමා මාව ට්‍රේන් කරන්න ඉදපු කෙනා. එතකොට තමුන් එයාව පොලේ ගැහුවා." නරුටෝ කියනවා. "එයාට තිබ්බා මගේ රීසර්ච් එකට බාධා නොකර ඉන්න." ඒ වයසක මිනිස්සයා කියනවා. "මොකක්? රීසර්ච් එකක්?" නරුටෝ අහනවා. "ඇත්තම කිව්වොත් මම ලේඛකයෙක්. මම සුපිරි නවකතා ලියලා තියෙනවා හරියට මෙන්න මේ වගේ" කියලා පොතක් එළියට අරන් පෙන්නනවා. ඒක දැක්කම නරුටෝට මතක් වෙන්නේ කකායි සෙන්සේ හැමතිස්සෙම කියව ඉන්න පොත. ඒකත් මේ පොත වගේමයි. "මොකක්? තමුන් දෙයක ලිව්වේ?" නරුටෝ අහනවා. "ඔව් මට පේන්නේ ඔයා එක් ගැන දන්නවා වගේ. මම ගොඩක් ෆේමස්." ඒ වයසක මිනිස්සයා හිතනවා. "තමුන් ওই ජරා වලත්ත පොතට නවල්ලයක් කියනවද?" "රීසර්ච් ඇත්තට ඒක තමුන්ට ගෑනු ළමයි නාන දිහා බලන් ඉන්න නිදහසට කරුණක් විතරයි" කියලා නරුටෝ කෑ ගහනවා. මේක ඇහිච්ච මෙතන ඉන්න ගෑනු ළමයි ටික කෑ ගහගෙන දුවන්න ගන්නවා. "ඒයි තමුන් මෝඩයා බල්ලව තමුන් කරපු දේ තමුන් මගේ රීසර්ච් එක කෑවා." ඒ වයසක මිනිස්සයා කියනවා. "තමුන් ජරා පර්වර්ට්." නරුටෝ කියනවා. "ඒකේ කිසි ජරා දෙයක් නැහැ. මම නැචරල් බියුටි එක ගැන පොත් ලියන්නේ." ඒ වයසක මිනිස්සයා කියනවා. "ඉතින් මට මොකද? මගේ ට්‍රේනින් එකට මොකද්ද වෙන්නේ?" නරුටෝ කියනවා. "ඔයාගේ ට්‍රේනින්? ඔයා කියන්නේ ඔයා ඔය වතුර උඩ ඇවිදින ටෙක්නික් එක ගැනද? ඔයා ඒක දන්නවද? හරි එහෙනම් තමුන්ට සිද්ධ වෙන මේක මට උගන්වන්න." නරුටෝ කියනවා. "මට වද දෙන එක නවත්තන්න පොඩි ළමයෝ. මට වැඩ තියෙනවා." කියලා ඒ වයසක මිනිස්සයා එතනින් යනවා. "ඒයි ඔහොම නවතිනවා පර්වි සේජ්. ඒක දැන් තමුන්ගේ වගකීමක්. තමුන්ට සිද්ධ වෙනවා මාව ට්‍රේන් කරන්න." නරුටෝ කියනවා. "කටවා ගන්නවා. කිසිම ගෞරවයක් නැති කෙනෙක් එක්ක මං කොහොමටවත් වැඩ කරන්නේ නැහැ. ඒ වගේම මං පොඩි උන්ට කැමතිත් නැහැ." ඒ වයසක මිනිස්සයා කියනවා. ඇත්තම කිව්වොත් ඔයාගේ පොත නම් අති විශිෂ්ට පොතක්." නරුටෝ කියනවා. "තමුන් බොරුකාරයා. ඒ පොත කියවන්න පුළුවන් අවුරුදු 18ට වැඩි අයට විතරයි. තමුන්ගේ චාටු බස් තමුන්ම තියාගන්නවා පොඩි ළමයෝ." කියලා ඒ වයසක මිනිස්සයා එතනින් යනවා. "ඒක නම් සුපිරි. මට වැඩක් නැහැ එයා පර්වර්ට් කෙනෙක් වුණත්. එයා නම් සුපිරි වැඩෙක්." කියලා නරුටෝ යනවා යාගේ පස්සෙන්. ඔන්න දැන් නරුටෝ විලේජ් එක පුරා මේ වයසක මිනිස්සයව හොයන ගමන් ඉන්නේ. "ඒයි පර්වි සේජ් ඔයා කොහෙද?" නරුටෝ කෑ එක ගහනවා. ඔන්න එතකොට නරුටෝ දකිනවා පාරයින් ඉන්න ගෑනු ළමයෙක් මේ වයසක මිනිස්සයාට කනට ගහනවා. පේන විදියට මේ විලේජ් එකේ ඉන්න ගෑනු ළමයි කලින් තරම් සුහුද නැහැ. ඒ වයසක මිනිස්සයා කියනවා. ඊළඟට නරුටෝ අහනවා. "ඉතින් ඔයා කල්නුත් මේ ගමට ඇවිල්ලා තියෙනව නේද එහෙනම්?" තමුන් ආයෙමත් ඒ වයසක මිනිස්සයා අහනවා. "ඉතින් තමුන් මෙච්චර වෙලා කරත් ගෑනු ළමයි දිහා බලන් ඉඳපුවක නේද?" "තමුන් පර්වර්ට්." නරුටෝ කියනවා.
ඒයි තමුන් පර්වට් කියන වචනේ පාවිච්චි නොකර හිටියොත් හොඳයි. ඒ වයසක මිනිස්සයා කියනවා. ඇත්තට එහෙනම් මම විහිළුව කියන වචනේ පාවිච්චි කරන්නද? මොකද තමුන් ලොකු විහිළුවක්. නරුටෝ කියනවා. ඔන්න එතකොට ඒ වයසක මිනිස්සයා නරුටෝව උස්සලා මේ පැත්තක තියෙන ලොකු මුට්ටියකට දාලා ඒක වහලා ඒ කුඩින් ගලකුත් තියලා යනවා. ඔන්න එතනින් කට් කරලා පෙන්නනවා මේ පර්විසේජ් කැලේට වෙලා සුරුට්ටුවක් බොන ගමන් ඉන්නේ. ඒ අයවෙලෙත් ගෑනු ළමයි ගැන තමයි හිතන ගමන් ඉන්නේ. ඔන්න එතකොට නරුටෝගෙන් එක පාට මෙයාගේ පැත්තට ඇටැක් එකක් කියනවා. එයා මේකෙන් බේරෙන්නේ 99න්. තමුන්ට මගේ එහෙම ලේසියෙන් බේරෙන්න බෑ කියලා නරුටෝ ගිහිල්ලා බලද්දි එතන තියෙන්නේ සබ්ස්ටිටියුෂන් එකක්. සබ්ස්ටිටියුෂන් එකක් නරකම නෑ වයසක මිනිස්සයෝ කියලා නරුටෝ පැත්තකට දුවගෙන යනවා. ඔන්න එතකොට ආයෙමත් මේ සබ්ස්ටිටියුෂන් එකේ වයසක මිනිස්සයා විදියට හැරෙනවා. මෝඩ පොඩි එකා තමුන්ට මේ ටෝඩ් මවුන්ටන් සේජ් වන්දන්න නම් තව අවුරුදු මිලියන ගාණක්වත් පුරුදු වෙන්න වෙයි. ඒ වයසක මිනිස්සයා කියනවා. ඇත්තට මන් දැන් එතකොට මොකද්ද මේ කරන්නේ කියලා නරුටෝ මෙතන එහා පැත්තේ කොටෙන් ඒ බිල බලනවා. ඔන්න දැන් මේ දෙන්න ඉඳගෙන කතා කරන ගමන් ඉන්නේ. හරි මම පිළිගන්නවා ඔයාට හොඳ ටැලන්ට් එකක් තියෙනවා. ඒ වයසක මිනිස්සයා කියනවා. ඒ කියන්නේ ඔයා මට ට්‍රේන් කරනවද? නරුටෝ අහනවා. එච්චර ඉක්මනට නෑ. මං ඔයාට ඕන දේ දෙන්නම්. හැබැයි ඒකට ප්‍රතිඋපකාරයක් විදියට ඔයාත් මට දෙයක් දෙන්න ඕනේ. ඒ වයසක මිනිස්සයා කියනවා. ඉතින් ඔයාට මොකක්ද ඕනේ? නරුටෝ අහනවා. ඔයා නම් දැන්ටමත් දැනගන්න ඕනේ. ලස්සන පළතුරු ගෙඩියක් වගේ රවුම් ලොකුම ලොකු වැඩිය ලොකුත් නැති කියලා ඒ වයසක මිනිස්සයා කියන්න ගන්නවා. ඒ වගේ එකක් අරන් ආවොත් මං ඔයාට අනිවාර්යෙන්ම උගන්වනවා. ඒ වයසක මිනිස්සයා කියනවා. ඔයා ඔය ඇත්තරමද කියන්නේ? නරුටෝ අහනවා. ටෝඩ් මවුන්ටන් සේජ් කවදාවත් බොරු කියන්නේ නැහැ. ඒ වයසක මිනිස්සයා කියනවා. අනිවාර්යෙන්ම ඔතනම ඉන්න කියලා නරුටෝ දුවගෙන යනවා. නරුටෝ මෙතනින් ගිය ගමන්ම මෙතනින් යන තව ගෑනු ළමයි වගේ දැකලා මේ වයසක මිනිස්සයා සමා වෙන්න පොඩියකෝ කියලා ඒ ගෑනු ළමයි ටික පස්සෙන් දුවගෙන යනවා. ඔන්න එතනින් කට් කරලා පෙන්නනවා මේ වයසක මිනිස්සයා ඒ ගෑනු ළමයින්ට එක එක බොරු කතා කියන ගමන් ඉන්නේ. මේ ගෑනු ළමයිනුත් ඒවා අහලා hina වෙන ගමන් ඉන්නේ. ඔන්න එතකොට නරුටෝ කෑ ගහගෙන එනවා. ඒයි පර්විසේජ් ඔයා ඉල්ලපු දේ මං අරගෙන ආවා කියාගෙන. මොකක්? එයා ඔයාට පර්වි කියලාද කිව්වේ? කියලා ඒ ගෑනු ළමයි ටික hina වෙනවා. තමුන් වැඩ කර නැති පොඩි එකා මං තමුන්ට කිව්වා මේ වචනින් මට කතා කරන්න එපා කියලා. ඒ වයසක මිනිස්සයා නරුටෝට බයිනවා. බලන්න මං ඔයාට අරගෙන ආවා. ඔයා ආස විදියටම ලස්සන රවුම් ලොකු පළතුරක් කියලා නරුටෝ ලොකු කොමඩු ගෙඩියක් අරන් ඇවිල්ලා. ඔය වගේ එකක් ගැන නෙමෙයි මං කිව්වේ කියලා ඒ වයසක මිනිස්සයා ඒ කොමඩු ගෙඩිය කපන්න ගන්නවා. ඔන්න දැන් මෙයාලා මේ කපපු කොමඩු ගෙඩිය කන්න ගන්නවා. මෙතනින් යන ඒ බීෂු සෙන්සේ මෙයාව දැකලා හිතනවා කිසිම වැරද්දක් නැහැ. මේ අනිවාර්යෙන් මෙයා තමා. මම ඕනවට වඩා වෙලාව ගොඩක් නාස්ති කරා කියලා ඒ වයසක මිනිස්සයා දැන් පාරට එනවා. ඒයි ඔයා කොහෙද යන්නේ? මගේ ට්‍රේනින් එකට මොකද්ද වෙන්නේ? අපි දෙන්නට ඩීල් එකක් තිබ්බා. නරුටෝ කියනවා. මට තමුන්ගේ ට්‍රේනින් එකකින් වැඩක් නැහැ. මට තියෙනවා මගේ රිසර්ච් එක කරන්න. ඒකට මට ඔය පළතුරුවත් එළවලුවත් මොනවත් වැඩක් නැහැ. මට ඕන ගෑනු ළමෙක්ව. ඒ වයසක මිනිස්සයා කියනවා. ගෑනු ළමෙක්? ඉතින් ඔයාට ඒක ඕන වුණා නම් මුලින්ම කියන්න තිබ්බනේ. කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා නරුටෝ එයාගේ සෙක්සි ජුත්සු එක කරනවා. ඔන්න දැන් මේ පර්විසේජ් ගෑස් උඩ යනවා. මේක දිහා හැංගිලා බලන් ඉන්න බීසු සෙන්සෙත් උඩින් ගිහිල්ලා ලිඳකට වැටෙනවා. ඉතින් ඔයා මගේ ට්‍රේනින් එකට උදව් වෙනව නේද? නරුටෝ අහනවා. අනිවාර්යෙන්ම. හැබැයි ඒක කොන්දේසියක් මත. මොකද්ද ඒ කොන්දේසිය? නරුටෝ අහනවා. ඔයා දිගටම ওই විදිහට හිටියොත් පර්විසේජ් කියනවා. ඒයි මං දැනගත්තා. තමුන් අනිවාර්යෙන්ම පර්වර්ට් කෙනෙක්. නරුටෝ කෑ ගහලා කියනවා. එතනින් කට් කරලා පෙන්නනවා. ඔන්න දැන් මෙයාලා දියපාරක් ගලන් යන තැනකට ඇවිල්ලා ඉන්නේ. හරි. අපි දැන් මේ කලින් වුණ හැමදේම අමතක කරලා දාමු. දැන් වාගේ ට්‍රේනින් එක පටන් ගමු. දැන් ගිහිල්ලා මට වායේ කර ඉදපු ටෙක්නික් එක කරලා පෙන්නන්න. පර්විසේජ් කියනවා. ඔන්න ඊළඟට නරුටෝ ඒ වතුර ගාවට ගිහිල්ලා එයාගේ චක්‍රයක එයා කකුලට ફોකස් කරලා වතුර උඩ ඇවිදින්න ගන්නවා. ඒත් නරුටෝට වැඩි වෙලා නම් එහෙම ඉන්න හම්බෙන්නේ නැහැ. එයාගේ බැලන්ස් එක නැති වෙලා නරුටෝ වතුරට වැටෙනවා. මේක දැකලා පර්විසේජ් හයියෙන් hina වෙනවා. hina වෙලා කියනවා තමුන්ට නම් ඇත්තටම උදව් ඕනේ නේද? ඊළඟට ගොඩට ආපු නරුටෝ එයාගේ තෙමිච්ච ජගට් එක ගලවලා දානවා. එතකොට පර්විසේජ් නරුටෝට කියනවා
ආයමත් පාරක් වගේ චක්‍රයක ෆෝකස් කරන්න. ඔන්න එතකොට නරුටොත් එයාගේ චක්‍රයක ෆෝකස් කරන්න ගන්නවා. නරුටෝ එහෙම චක්‍රයක ෆෝකස් කරන ගමන් ඉද්දි එයාගේ බඩේ තියෙන 9 tails fox සීල් කරපු සීල් එකත් මතුවෙනවා. ඊළඟට පර්විසේජ් නරුටෝගේ ඉස්සරහට ඇවිල්ලා එයාගේ සීල් එක දිහා බලාගෙන හිතනවා. එහෙනම් මේක තමයි 9 tails fox සීල් කරපු සීල් එක. ඩබල් ටෙට්‍රාග්‍රෑම් සීල් එකක්. ඒකෙන් මේ 9 tails fox ගේ චක්‍රයක සීල් එකෙන් එළියට ආවත් ඒක මේ පොඩි ළමයාගේ චක්‍රයකත් එක්ක මික්ස් කරලා එයාගේ ඇඟට ලබා දෙනවා. ෆෝර්ත් හෝකාගේ එයා මේක මේ ළමයාගේ ආරක්ෂාවටයි කරලා තියෙන්නේ. ඒ වුණාට මේකට 5 pronged seal එකකුත් ඇඩ් වෙලා. එහෙනම් මේක නිසා මේ ළමයාට එයාගේ චක්‍රයක හරියට බැලන්ස් කරගන්න බැරි. මේක නම් අනිවාර්යෙන්ම ඔරෝචිමාරුගේ වැඩක්. පර්විසේජ් හිතනවා. හරි දැන් ඔයාගේ අත් දෙක උඩට උස්ස ගන්න. පර්විසේජ් කියනවා. ඊළඟට නරුටොත් එයාගේ අත් දෙක උස්ස ගන්නවා. ඊළඟට පර්විසේජ් එයාගේ අතේ ඇඟිලි පහට චක්‍රයක ෆෝකස් කරලා 5 pronged seal release කියලා හයියෙන් නරුටෝගේ බඩට පාරක් ගහනවා. මේකෙන් නරුටෝ විසික් වෙලා යනවා වගේම නරුටෝගේ බඩේ තියෙන ඔරෝචිමාරු දාපු සීල් එකත් නැති වෙලා යනවා. මොන මගුලක් දෙයි කරේ? නරුටෝ අහනවා. මම ඔයාගේ ප්‍රෙෂර් පොයින්ට් එක ලූස් කරා. දැන් ඔයා වතුර උඩ ඇවිදලා බලන්න. පර්විසේජ් කියනවා. ඔන්න ඊළඟට නරුටෝ වතුරට අඩිය තිබ්බ ගමන්ම එයා නිකම්ම හිට ගන්නවා. ඕ මේක නම් අමුතුයි නරුටෝ කියනවා. ඔන්න ඊළඟට නරුටෝ වතුර උඩ පයින්නත් ගන්නවා. බලන්නකො මට කරන්න පුළුවන් දේ කියලා නරුටෝට දැන් හොඳටම සතුටුයි. මම හිතන්නේ දැන් මේ ළමයාට 9 tails fox ගේ චක්‍රයක කන්ට්‍රෝල් කරන හැටි කියලා දුන්නොත් හොඳයි. පර්විසේජ් හිතනවා. ඒයි පොඩි ළමයා දැන් වතුරෙන් එළියට එන්න. මම ඔයාට සුපිරි ටෙක්නික් එකක් කියලා දෙන්න යන්නේ. පර්විසේජ් කියනවා. මොකක්? ඔයා ඔය ඇත්තටමද කියන්නේ? කියලා නරුටෝ දුවගෙන එනවා. දැන් එහෙනම් මම ඔයාට කිසිම ටෙක්නික් එකක් කියලා දෙන්න කලින් ඔයා තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මම දන්නේ ඔයා මේක දන්නවද කියලාවත්. ඒ වුණාට ඔයාගේ ඇඟේ චක්‍ර ටයිප්ස් දෙකක් තියෙනවා. ඔයාට කවදාවත් දැනෙලා නැද්ද ඔයාගේ ඇඟේ ඔයා පාවිච්චි කරන සාමාන්‍ය චක්‍රයකට වඩා වෙනස් චක්‍රයකක් ගැන? පර්විසේජ් අහනවා. ඉන්න හිතලා බලන්න. ඔව් මට මතකයි එකපාරක්. එකපාරටම මගේ ඇඟට ලොකු ශක්තියක් ආවා. මට මතක නෑ කවදද කොයි වෙලේද ඒක උනේ කියලා. මම හිතුවේ මේක හීනයක් කියලා. නරුටෝ කියනවා. මට තේරෙනවා. පර්විසේජ් කියනවා. ඒ වුණාට මට තේරුණා ඒ චක්‍රයක මං සාමාන්‍ය පාවිච්චි කරන චක්‍රයකට වඩා වෙනස් කියලා. ඒක පාටක් විදියට ගත්තොත් මගේ සාමාන්‍ය චක්‍රයක නිල් පාටයි. ඒ වුණාට ඒ චක්‍රයක රතු පාටයි. නරුටෝ කියනවා. එතනින් කට් කරලා පෙන්නනවා. ඔන්න මෙයාලා දැන් ඇවිදගෙන යන ගමන් ඉන්නේ. එහෙනම් පොඩි කොල්ලෝ අද දවසට මේ ට්‍රේනින් ඇති. පර්විසේජ් කියනවා. මොකක්? මෙච්චර ඉක්මනට? එතකොට ඔයාලා මට උගන්වන්නම් කිව්ව සුපිරි ටෙක්නික් එක? නරුටෝ අහනවා. අද දවසට මේ ඇති. දැන් අපි විලේජ් එකට ගිහිල්ලා උණු වතුර තටාකයකින් හොඳට නාගමු. පර්විසේජ් කියනවා. එතනින් කට් කරලා පෙන්නනවා. ඔන්න මෙයාලා දැන් උණු වතුර තටාකයක ඉන්නේ. ඒයි පර්විසේජ් මොන වගේ ටෙක්නික් එකක්ද ඔයා මට අර උගන්වන්නම් කිව්ව සුපිරි ටෙක්නික් එක? නරුටෝ අහනවා. ඒක වාට හෙට දැනගන්න පුළුවන්. පර්විසේජ් කියනවා. අපිට පෙන්නනවා මේ දෙන්න hina වෙන ගමන් ගොඩක් සතුටෙන් ඉන්නේ. එතනින් කට් කරලා පෙන්නනවා දැන් මේ පර්විසේජ් නිදාගෙන ඉන්න නරුටෝ දිහා වහලයක් උඩ ඉඳන් බලාගෙන ඉන්නේ. සමාවෙන්න බීසු. මට ඔයාගෙන් ඔයාගේ ශිෂ්‍යයාව හොරගම් කරන්න අදහසක් තිබ්බේ නෑ. පර්විසේජ් කියනවා. ඒක ඒ හැටි දෙයක් නෙමේ. ලෝඩ් හෝකාගේ ඔයාව හොයන්න නින්ජලව හැම තැනම දාලා තියෙන්නේ. අපි හිතුවේ ඔයාව ආයේ කවදාවත් හොයාගන්න බැරි වෙයි කියලා. ඊළඟට ඔයා එකපාරට අපේ විලේජ් එකෙන් මතු වුණා. මේ ගැහුවම ලෝඩ් හෝකාගේට ගොඩක් සතුටු හිතෙයි. ඉබීසු කියනවා. ඔයා හෝකාගේට කිව්වද ඔයා මාව හොයාගත්තා කියලා? පර්විසේජ් ඉබීසුගෙන් අහනවා. නෑ තාම නෑ. ඉබීසු කියනවා. ඉතින් මේ පර්විසේජ්ගේ ඇත්තම නම ජිරායා. ඒක ගොඩක් හොඳයි. ජිරායා කියනවා. ඔයා ඔරෝචිමාරුගේ පස්සෙන් නේද යන්නේ? ඉබීසු අහනවා. නැහැ මං එයා පස්සෙන් නෙමෙයි යන්නේ. මං මෙහෙට ආපු එකම හේතුව මගේ පොතකට රීසර්ච් එකක් කරන්න. ජිරායා කියනවා. මොකද්ද ඔයා කියන්නේ? ඔයා ඔය ඇත්තටමද කියන්නේ? ඔයා මෙහි ඉන්න හැම කෙනෙක්ටම වඩා හොඳටම දන්නවා. ඔරෝචිමාරුව පරාද කරන්න එකම එක විදියයි තියෙන්නේ.
එයා ලෙජෙන්ඩරි සනීන්ලා 3 දෙනාගෙන් එක්කෙනෙක්. එයාව පරාද කරන්න පුළුවන් තවත් ලෙජෙන්ඩරි සනීන් කෙනෙක්ගේ පවර් එකෙන් විතරයි. ඔයාගේ පවර් එකෙන් මාස්ටර් ජිරායා ඉබිසු කියනවා. ඔන්න ඔතනින් තමා නරුටෝ සීරීස් එකේ 51 වෙනි එපිසෝඩ් එකේ ඉඳන් 53 වෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලද දැක්කා නරුටෝට මාස්ටර් ජිරායව හම්බෙනවා. ඉතින් ඔයාලම් බලන් ඉන්නකෝ මේ පර්විසේජ් කොහොමද නරුටෝගේ ජීවිතේම වෙනස් කරන්න කියලා. එහෙනම් අපි ඉක්මනටම ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.